කොච්චර ජොබ් වලට ඇප්ලයි කරත් ඔයාගේ CV එකත් කුණු ගොඩටද ගියේ? අද මම වීඩියෝ එකකින් කියලා දෙන්නම් ඔයාගේ CV එක කුණු ගොඩට යන්නේ නැතුව ජොබ් රෝල් එකක් දක්වා යන විදිය සහ ලංකාවේ ජොබ් එකක් හොයාගන්න තියෙන හොඳම ක්‍රම 5 ගැන එහෙනම් අපි වීඩියෝ එකට යමු. ඉතින් බලමු ඔයාගේ CV එක ඇයි මෙහෙම අහකට යන්නේ වෙන කෙනෙක්ට ජොබ් එක හම්බෙලා වෙන කෙනෙක්ගෙන් ඔයාගේ CV එක රීප්ලේස් වෙලා එයාට ජොබ් එක යන්නේ ඇයි කියලා. ඒකට ලංකාවේ අය කරන ප්‍රධාන වැරදි 4ක් තියෙනවා. ඒ වැරදි 4 ගැන අපි ඉස්සෙල්ලාම සාකච්ඡා කරලා බලමු. අංක 1 හරියට රික්වයර්මන්ට් එක කියවන්නේ. ඔයා ජොබ් රෝල් එකක් දැක්කහම මාකටිංగ్ මැනේජර් කෙනෙක් වෙන්න පුළුවන්, සෝෂල් මීඩියා ස්ට්‍රැටජිස්ට් කෙනෙක් වෙන්න පුළුවන්, ඉන්ටර්න්ෂිප් එකක් වෙන්න පුළුවන්, HR මැනේජර් කෙනෙක් වෙන්න පුළුවන්, HR ඇසිස්ටන්ට් කෙනෙක් වෙන්න පුළුවන්. මොනවා හරි ජොබ් එක රෝල් එක දැකපු ගමන් ඔයා ජොබ් එකට ඇප්ලයි කරන්න යන්න එපා. ඒ හේතුව තමයි ගොඩාක් ජොබ් වල රික්වයර්මන්ට් ගොඩාක් දෙනවා. මේ ජොබ් රික්වයර්මන්ට් ටික අනිවාර්යෙන් කියවන්න. ඔයාගේ එඩියුකේෂන් ක්වොලිෆිකේෂන් නැත්නම් ඔයාගේ ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන් ඔයාගේ එක්ස්පීරියන්ස් වගේ දේවල් ඒ දේවල් පෝස්ට් කරන අර රික්වයර්මන්ට් ගොඩේ. ඒවා ඔයාගේ එක්ස්පීරියන්ස් ලෙවල් එකත් එක්ක ක්වොලිෆිකේෂන් එක මැච් වෙනවා තමයි ඔයාට ජොබ් එක හම්බෙන්නේ. එහෙම නැත්නම් ඔයාගේ CV එක කුණු ගොඩට තමයි යන්නේ. ඉතින් අනිවාර්යෙන් ඔයා රික්වයර්මන්ට්ස් ටික හරියට කියවලා ඉන්න. ඔයාගේ තියෙන qualifications මේක මේ requirement ගැලපෙනවද කියලා. අංක 2 cover letter එක. ගොඩක් අය කරන වැරද්දක් මේක. CV එක හොඳට හදාගන්න සමහර අය cover letter එක අන්තිම වැරදි විදියට type කරනවා. මේ type කරද්දි සමහර ලාවට AI tools පාවිච්චි කරලා තමයි මේ cover letter එක type කරන්නේ. මේ type කරපු එක සමහර ලාවට cover letter එකේ ඔයාගේ නම ගහන්න ඕන තැන enter your name here වගේ දේවල් ChatGPT එකෙන් වගේ දාලා වෙනවා. ඒ කියන්නේ ඒක මකල වගේ නම ගහන්න. සමහර අය ඒක බලන්නේ නැතුව copy paste කරනවා. enter your phone number here, enter your job experience level here වගේ තියෙනවා. ඉතින් ඒ තියෙද්දි සමහර අය ඒවා මකලා එයාගේ ඇත්ත ඩීටේල්ස් බයෝ ඩේටා එන්ටර් කරන්න නැතුව ඔහේ දානවා. එහෙම වුණොත් එහෙම ඒක දැකපු ගමන් ඔයාගේ CV එක යන්නේ කුණු කෝටේට තමයි. ඊළඟ එක තමයි බලන්න ෆොටෝ. CV එක හදලා සමහර අය ෆොටෝස් දාන්න ඕනෙම කියලා හිතලා මතයක් තියෙනවා. දැන් අලුත්ම ට්‍රෙන්ඩ් එක තමයි CV එකට ෆොටෝ එකක් දාන්න ඕනේ නැහැ. මේ ෆොටෝස් අයින් කරලා දැම්මම කිසි ප්‍රශ්නයක් නැහැ. සමහර අය ගෙදර ඉඳන් ගවුමක් ඇඳගෙන, කලිසමක් ඇඳගෙන, ෂෝට් එකක් ඇඳගෙන ට්‍රිප් එකක් ගිහිල්ලා ගත්ත ෆොටෝස් ඒ CV එකට අප්ලෝඩ් කරනවා. මේක කිසියම් ප්‍රොෆෙෂනල් ලෙවල් එකේ CV එකක් වෙන්නේ නැහැ. එම ෆොටෝ එකක් අප්ලෝඩ් කරොත් එහෙම ඔයාගේ CV එකට. එහෙම වුණොත් ඒත් යන්නේ ඔයාගේ CV එක කුණු කෝඩේට තමයි. ඉතින් ටෙක්සිඩි ෂෝ එක බලන අයට chance එකක් ඇවිල්ලා තිනවා. මෙන්න මේ වගේ high quality print එකක් තියෙනවා. high quality material එකේ t-shirt එකක් ගෙදරටම ගෙන්න ගන්න පුළුවන් සාධාරණ ගානකට description එකේ WhatsApp link එක දාලා තියෙනවා. ඒක ක්ලික් කරලා දවස් කීපයක් අතර ඔයාගේ අතට මේ වගේ t-shirt එකක් ගෙන්න ගැනීම chance එක ඔන්න හම්බෙලා තියෙනවා. ඊළඟ එක තමයි CV එක. හරියට CV එක හදලා නැති වුණොත් ඔයාගේ CV එක දැන් තියෙන AI tools වලින් තමයි මේ CV එක ස්කෑන් කරලා බලන්න. මේ CV එකේ නැත්තම් ඒගොල්ලන්ට මැච් වෙන professional qualifications, education levels automatically ඔයාගේ CV එක reject වෙනවා. select වෙන්නේ අර අදාළ requirement තියෙන CV විතරයි. ඉතින් world class CV එකක් ඔයාලට හදාගන්න තේරෙන්නේ නැත්නම් පල්ලා description එකේ මම number එකක් දාලා තිනවා. ඒකට WhatsApp message එකක් දාලා ඔයාලට පුළුවන් world class CV එකක් අඩු මුදලකට සාධාරණ ගන්න දවස් කීපයක් ඇතුළත ඔයාට පර්චේස් කරන්න. ඊළඟට තමයි මේ වීඩියෝ එකේ වැදගත්ම කොටස එන්නේ. ඒක තමයි ලංකාවේ ජොබ් එකක් හොයාගන්න ඔයාට තියෙන හොඳම ක්‍රම 5 ගැන. මෙතනදී රෑන්ක් 5ක් දීලා තිනවා. අඩුම රෑන්ක් එක තමයි 5, හොඳම රෑන්ක් එක තමයි 1. පහින් නම් එකට මම පිළිවෙලට ඔයාලට වීඩියෝ එකේ කියලා දෙන්නම් මොනවද ලංකාවේ කෙනෙක්ට ජොබ් එකක් හොයාගන්න තියෙන හොඳම විදි 5 කියලා. අංක 5 මේක තමයි expressjob.lk කියලා කියන්නේ. මේකෙන් ඔයාලට පුළුවන්කම වෙනවා CV එක අප්ලෝඩ් කරලා account එකක් හදලා ඔයාගේ phone numbers bio data insert කරලා ඔයාලා job එකකට apply කරන්න. මෙතනදී ඔයාලට ඕන විදිහේ category select කරලා location වගේ දේවල් හැම දෙයක්ම select කරලා ඔයාලට ඔයාගේ job එකට apply කිරීමේ හැකියාව හම්බෙලා තියෙනවා. අංක 4 මේක හැමෝම හිතාගෙන ඉන්නේ buy and selling website එකක් කියලා නැහැ. මේකේ jobs ගොඩාක් post කරලා තිනවා ikman.lk. මේ ikman.lk ඇතුලේ ඔයාලට ඕන job එකක් search කරලා බලලා ඔයාට ගන්න හැකියාව තියෙනවා. ඉතින් ඒකට වෙනම කැටගරිස් එකකුළු දීලා තියෙනවා. ඒක සිලෙක්ට් කරලා ඔයාට ikman.lk එකෙන් ඔයාගේ ජොබ් එක හොයාගන්න chance එක තියෙනවා. අංක 3 මේක තමයි ලංකාවේ තියෙන ලොකුම jobs post කරන website එක. මේක තමයි top jobs කියලා කියන්නේ. top jobs website එකේ තමයි ලංකාවේ වැඩිම job ගානක් මේ වෙනකොට post කරලා තියෙන්නේ සහ වැඩිම applicantලා ගානක් මෙතන තමයි යන්නේ job එකට apply කරන්න. ඉතින් top jobs කියන්නේ හොඳම website එකක් ඔයාලට job එකක් හොයාගන්නවා නම්. ඉතින් මෙතනදී මම කතා කරන්නේ websites ගැන. ඉතින් මම කතා කරන්න ඊගාවට වෙනස් විදි ලංකාවේ අය හිතපු නැති හැබැයි මේවා තමයි ඔයාලට ජොබ් එක කරන්න දොරක් විවෘත කරන්න තියෙන හොඳම පාත් දෙක මම ඊළඟට කතා කරනවා. අපේ ලිස්ට් එකේ තියෙන අංක 2 මේක තමයි LinkedIn කියලා කියන්නේ. LinkedIn කියලා කියන්නේ professional social media platform එකක්. මෙතනදී ඔයාගේ තියෙන ඔක්කොම qualifications, education qualification, experience වගේ හැම දෙයක්ම දාලා ඔයාට account එකක් create කරගන්න පුළුවන්. මේකට ඕන නම් ඔයාට AI ChatGPT වගේ සහාය ගන්නත් පුළුවන්. ඒ විතරක් නෙවෙයි මේ LinkedIn වල තියෙනවා උඩ account එක හදලා create කරලා පස්සේ
මෙතන තියෙනවා උඩට බලන්න ජොබ්ස් කියලා කැටගරියක්. ඒ කැටගරියට ගිහිල්ලා ඔයාලට ෆිල්ටර්ස් ඇප්ලයි කරලා ඉවරලා ඔයාලට පුළුවන්. ඔයාලට ෆුල් ටයිම් වර්ක් කරන්නද ඔයාලට ඕනේ පාර්ට් ටයිම් වර්ක් කරන්නද ඕනේ work from home දවුන වගේ එක්ස්පීරියන්ස් ලෙවල් එක මොකක්ද ඕනේ ඔයාලට මොකක්ද ජොබ් එක ඕනේ ඒ හැම දෙයක්ම බලලා ඔයාලට පුළුවන්කම ලැබෙනවා ජොබ් එකට ඇප්ලයි කරන්න LinkedIn හරහා. මේක ලංකාවේ ගොඩාක් අය නොදන්න හොඳම ක්‍රමයක් දැන් වෙනකොට අපිට බලා ගන්න පුළුවන්. අපේ ලිස්ට් එකේ අංක 1ට තියෙන්නේ ඊගාවට කතා කරන්න යන එක. මේක තමයි අපේ ලිස්ට් එකේ තියෙන හොඳම සහ ලේසිම විදිය ඔයාලට ජොබ් එකක් හොයා ගන්න. මේක තමයි සාමාන්‍ය අපි කරන Google search එක. Google keyword search කරන්න යන්නේ නැහැ නේද? යන්න ෆෝන් එකෙන් නැත්නම් කම්පියුටර් එකෙන් ඔයගේ ලැප්ටොප් එකේ යන්න Google එකට Google එකට ගිහිල්ලා ඔයාලට කැමති ජොබ් එකක්. දැන් ඔයා හිතන්නේ මම ඇප්ලයි කරනවා කියලා ජොබ් එකකට මම දාලා වීඩියෝ එඩිටර් කෙනෙක් කියලා. වීඩියෝ එඩිටින් ජොබ්ස් කියලා සර්ච් කරන්න. එතකොට සර්ච් එකේ image all news වගේ ඒවාට අමතරව අලුතෙන් එනවා jobs කියලා කැටගරි එකක්. මේ jobs කියන කැටගරි එකේ ඔයාලට all job එක තියෙනවා. ඔයා හිතන්න මට ඕනේ work from home jobs කියලා. එතකොට මම සර්ච් කරන්න ඕනේ video editing work from home jobs කියලා සර්ච් කරාට පස්සේ ඔයාලට ලිස්ට් එකක් එනවා. මේ ලිස්ට් එකේ තියෙනවා ඔයාට ඕන ජොබ් එක කොහොමද හොයාගන්න කියලා. මේ ලිස්ට් එකේ ඔයාලට ගැලපෙන ජොබ්ස් ටික බලා ගන්න පුළුවන්. ඉතින් මේක තමයි හොඳම ක්‍රමය ඔයාලට ජොබ් එකක් හොයාගන්න නම් මේ ක්‍රම පහම ඇත්තටම හොඳයි. මේ Google එකේ සර්ච් කරනකොට ඔයාට ඕන විදිහට කස්ටමර්ස්ලා සර්ච් කරගන්න පුළුවන්. සර්ච් කරලා Google එක විසින් ඔයාට ජොබ් එකක් හොයලා දෙනවා. මේක කෙලින්ම Google එක හරහා ඇප්ලයි කරන්න නෙවෙයි තියෙන්නේ. Google එකේ bot තමයි මේ විදිහට ඉන්ටර්නෙට් එකේ සර්ච් කරලා ඉවරලා හරි ජොබ්ස් වගේ රික්වයර්මන්ට් එකට අදාළ ජොබ්ස් ටික ඇප්ලයි කරලා දෙන්නේ මෙතනට. හැබැයි ඒක ක්ලික් කරලා පස්සේ අදාළ සයිට් එක ඇතුළට ගිහලා ඇප්ලයි කරන්න වෙනවා ජොබ් එකට. හැබැයි මේක තමයි ඔයාට ඕන දේවල් හරියට කස්ටමර්ස්ලා ජොබ් එකක් හොයාගන්න දෙන හොඳම ක්‍රමය. ඉතින් ජොබ් එකක් හොයාගත්තී වගේ CV එක රිජෙක්ට් වෙච්ච හේතු 4 සහ හොඳම ජොබ් හොයාගන්න ක්‍රම 5 ගැන මේ වීඩියෝ එකේ කතා කරා. ඔයා මොකද මේ වීඩියෝ එක ගැන හිතන්නේ? වීඩියෝ එක හොඳ ලයික් එකක් දාන්න තාමත් කරන්න එපා. මොනවාරි ප්‍රශ්න නම් කමෙන්ට් එකේ කමෙන්ට් එකක් දාන්න. යාන්ට බාන්න මේක ෂෙයා කරන්න. සබ්ස්ක්‍රයිබ් කරන්න. ටෙක්නොලොජි ලෝකේ වෙනස් වෙන දේවල් සහ ඉන්ටර්නෙට් එකෙන් සල්ලි හොයන විදිය ගැන කැමති හැමෝම. ඉන්න වීඩියෝ එක තමයි හැමෝටම සුබම සුබ දවසක්.